ඔබ දවස් 30ක් දිනපතා ලීටර් 3ක් වතුර බිව්වොත් ඇත්තටම මොකක් වෙයිද? පළමු දිනය. ඔබට නිරන්තරයෙන් මූත්‍රා යනවා. ඔබගේ කට තෙත් වෙලා පේනවා. ඔබගේ හිස පැහැදිලි වගේ දැනෙනවා. වතුර එකවර බොන්න ගත්තොත් බඩ හෙල්ලෙනවා වගේ දැනෙනවා. ටිකක් වමනයට වගේ හැඟීමක් එන නිසා ඔබ හෙමින් බොන්න ඉගෙන ගන්නවා. සතියකින් ඔබ උදේට පිම්බි නැතුව සහ අධික ලොකු මහන්සියකින් තොරව නැගිටිනවා. ඔබගේ ස්කින් එක අඳුරු නැතිව ෆ්‍රෙෂ් වෙලා පේනවා. ආහාර කැමට ඇති ආශාව අඩු වෙනවා. මොකද සමහර වෙලාවට වතුර තිබහා බඩගින්න වගේ හැසිරෙනවා. ඒ නිසා ඔබ ස්නැක්ස් අඩු කරනවා. ව්‍යායාම කරනකොට දහඩිය හොඳට පාලනය වෙනවා. ශරීරය ඉක්මනින් සිසිල් වෙනවා. හැබැයි රැයට වතුර බිව්වොත් නතුරුම් යන්න වෙලා නිින්ද කැඩෙනවා. සති දෙකකින් ඔබගේ ශක්තිය ස්ථාවර වෙනවා. අධික මහන්සිය අඩු වෙනවා. ඔබට දිගටම ફોකස් කරන්න පුළුවන්. ජීර්ණය සහනදායී සහ සාමාන්‍ය වෙලා යනවා. ව්‍යායාම ස්ථාවර වෙනවා, රිකවරි හොඳ වෙනවා. හැබැයි ඔබගේ ආහාරයේ ලවණ සහ ඛනිජ මිනරල්ස් අඩු නම් ඔබට හිස රදය දුර්වල බව වගේ දේවල් දැනෙන්න පුළුවන්. මොකද ඔබ ශාරීරික බැලන්ස් එක වෙනස් කරනවා. දින 30කින් ඔබ තවත් ෆ්‍රෙෂ් වෙලා වගේ පේනවා. ඔබගේ දවසට සුපිරි ආරම්භයක් ලබා ගන්නවා. මූඩ් එක සංසුම් වෙනවා. වතුර බොන වෙලාව හරියට තියාගත්තොත් නිින්ද හොඳ වෙනවා. ව්‍යායාම ස්ථාවර වෙනවා, රිකවරි ඉක්මන් වෙනවා. තවත් සරල සෞඛ්‍ය උපදෙස් සඳහා ෆලෝ කරන්න.